ඉසුරු දේශානි කතාව ප්‍රමෝෂන් පබ්ලිසිටියක්ද ඉසුරු දේශානිගේ අතින් විතරයි අලලා තියෙන්නේ. මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක. මෙන්න සම්පූර්ණ විස්තරය. ඉසුරු දේශානි යුවල මේ දවස්වල සමාජ මාධ්‍ය නිතර කතා බහට ලක් වෙනවා. ඒ පෙම්වතුන් හැටියට කතාව එහෙම වුණත් මේක දෙන්නගේ ෆිල්ම් ප්‍රමෝෂන් එකක්ද කියලත් බොහෝ දෙනා අනුමාන කරනවා. පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන පුවත් බවට පත් වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේද එහෙමත් නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක්ද කියන එක. මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙනවා දැක්කා. තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියෙනවා. ඒක ඇත්තටම ප්‍රමෝෂන් පබ්ලිසිටියක් නම් ඉන්සිය චරිතයට වන බලපෑම ගැන දේශානි කියන්නේ මෙහෙම කතාවක්. අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිලා තියෙනවා. ඒ වගේම විවිධ විවේචන වලටත් ලක් වෙලා තියෙනවා මම දැක්කා. මේකේ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මම කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ප්‍රමෝෂන් එකකට හරි ඉසුරු එක්ක ඉඳලා චරිත හානි නොවී ගිය කෙල්ලෙක් මට කියන්න. ජීවිත හානි නම් වෙන එකක් නෑ යනුවෙන් ප්‍රේක්ෂකයෙක් ඒ සඳහා අදහස් දක්වා තිබුණු අතර වැඩිම වෝට් ගානක් එම අදහසට හිමිව තිබුණා. මේ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.